ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම මගේ The Third Eye YouTube channel එකට. ඔන්න ඉතින් අද පෙබරවාරි 16 අපි අද බලන්න යන්නේ පෙබරවාරි 16 ඉඳන් පෙබරවාරි 23 වෙනිදා දක්වා ඉදිරි සතිය ඔයාට මොන වගේද කියලා. ඔයාගේ වෘත්තීය ජීවිතය, ඔයාගේ විවාහයට, ඔයාගේ ආදරයට, ඔයාගේ මූල්‍ය තත්ත්වයට කොයි වගේද කියලා තමයි අපි අද බලන්න යන්නේ. ඉතින් මේක ජෙනරල් රීඩින් එකක්. ඉදිරි සතිය ගැන පොදු අනාවැකි කීමක් තමයි සිද්ධ කරන්නේ. පර්සනල් රීඩින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බර් එක WhatsApp නම්බර් එක description box එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මැසේජ් එකක් දාලා වැඩි විස්තර ලබා ගන්න. ඒ වගේම තමයි channel එක subscribe කරලා නැති අය channel එකත් subscribe කරලා එකතු වෙන්න. මේ වගේ tarot සම්බන්ධයෙන් වටිනා වීඩියෝ ඔයාලට දිගටම අපේ channel එක හරහා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්න තවත් විශේෂ මතක් කිරීමක් කරනවා. ඉදිරියේදී මම ඔයාලට ගොඩාක් ඔයාලගේ ජීවිතය හදාගන්න පුළුවන් විදිහේ තොරතුරු ඔයාලා ජීවත් වෙන්න ඕන කොහොමද, ඔයාලට ඉදිරියේදී වෙන්න යන දේවල් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් සතියෙන් සතියට ඔයාලගේ ලග්න පලාපලත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට ඒකත් ඉදිරියේදී මගේ channel එක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න සුපුරුදු විදිහට ඔයාට අදත් ෆයිල්ස් 3ක් දීලා තියෙනවා. බලන්න මේ ෆයිල්ස් 3 දිහා හොඳට ඔයාගේ හිත මේ අතරින් වඩාත්ම ඇදිලා යන ෆයිල් එක තෝරගෙන ටයිම් ස්ටැම්ප් වලට ගිහින් ඔයාට පුළුවන් දිගටම වීඩියෝ එක බලන්න. ඉතින් එහෙනම් අපි යමු බලන්න ඉදිරි සතියේ ඔයාට මොන වගේද කියලා. ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට මේ සතියේදී ඔයා ගොඩාක් කාර්යබහුල වෙනවා. අධ්‍යාපන කටයුතු හෝ රාජකාරී කටයුතු වෙනුවෙන් එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ඔයා ගොඩාක් කාර්යබහුල වෙනවා. ඔන්න ඉතින් කලින් සතිවලට වඩා මේ සතිය ඔයාට වෙහෙසකර සතියක් බවට පත් වෙනවා. ඔයාගේ සම්පූර්ණයෙන් තියෙන ඉවසිලි ගති නැති වෙලා යනවා. ඔයා සම්පූර්ණයෙන් වෙනස් මිනිසෙක් වෙනවා, කාර්යබහුල වෙනවා, හොඳටම ඔයා බිසී වෙනවා. ඒ වගේම තමයි ඔයාලා ටිකක් වැඩිපුර තරහ යනවා. වචන කියනකොට ඔයා හැසිරෙනකොට ඊටමත් ප්‍රවේශම් වෙන්න. මොකද ඔයා නිසා, ඔයාගේ වචන නිසා, ඔයාගේ හැසිරීම නිසා තව කෙනෙකුගේ හිත රිදෙන්න ඉඩ තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔයා එක්ක අමනාපයක් ඇති කරගන්නවා. ඒකට හේතුව තමයි ඔයාගේ ඔය කෝපය. ඔයා ඒ කෝපය ඇති කරගන්නේ ඔයාගේ වෙහෙසත් එක්ක. ඔයා කාර්යබහුල වුණාම ඒ ඇති වෙන වෙහෙසත් එක්ක ඔයාට ටිකක් තරහ යනවා. වැඩ ටික ගොඩ වෙලා ඔයාට ඒක කරගන්න බැරි වෙනකොට ඔයා කාර්යබහුල වෙනවා. මේ කෙනා රැකියාවක් කරන කෙනෙක් නොවුනත්, gedara කෙනෙක් වුණත්, gedara වැඩ වැඩි වෙනකොට ඔයාට තරහ යන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට ඔයා වචන පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්න. කොච්චර තරහ ගියත් තරහ පාලනය කරගන්න කියලා කියන නැත්තම් මේ සතිය පුරාවටම ඔයාගේ සැනසීම නැති වෙන්න ඉඩ තියෙනවා කියලා කියන්න ඕන. ඔන්න ඔයාට නිින්ද යනවා අඩුයි. ඔයාට නිදා ගන්න ඇත්තටම කාලෙත් නැති වෙනවා. අධික වැඩ කටයුතු හින්දා එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු හින්දා ඔයාට නිදා ගන්න තියෙන කාලය අඩු වෙනවා. නිින්ද යන්නේත් නැහැ. ඒ වුණාට ඔයාට අවේලාවේ නිින්ද යනවා. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට නිින්ද යන්නේ නැහැ. අනවශ්‍ය වෙලාවට ඕනම තැනක, ඒ කියන්නේ මේ අනවශ්‍ය තැනක හරි අනවශ්‍ය වෙලාවට නිින්ද යනවා. ඒක තැන වැඩක් නැහැ. කොහේ හරි තැනක වාහනයක ගමන් කරනකොට උනත් ඔයාට නිින්ද යන්න තියෙන අවස්ථා වැඩි. ඉතින් ඒ නිසා ඔයා ටිකක් නිින්ද ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි මූල්‍යමය අතින් ඔයා ටිකක් දුර්වල වෙනවා. මොකද මේ ඔයාට වියදම් වැඩි වෙනවා. මේ සතියේ ඔයාට වියදම් ටිකක් වැඩි. ඒ නිසා අතේ මිටේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න බැරි වෙනවා මේ සතියේ. තමන්ගේ අත්‍යවශ්‍ය දේට විතරක් වියදම් කරන්න, අනවශ්‍ය දේවල් වලට මුදල් වියදම් කරන්න එපා. එහෙම වුණොත් ඔයාට සතිය අඟ වෙනකොට ඇත්තටම අනුන්ගෙන් සල්ලි ඉල්ලගන්න වෙන තත්ත්වයක් උදා වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ සතියේ ඔයාගේ පෞල් ජීවිතය ඇතුලේ සාමේ පොඩ්ඩක් අඩු වෙනවා. මොකද ඔයා කාර්යබහුලයිනේ. ඒ මදිවට ඔයාට ටිකක් තරහ යනවත් වැඩි. නිින්ද අඩුයි. ඒ වෙලාවට කැම බීම ටික නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ හැමදේම නිසා ගෙදර අයත් එක්ක ගෙදර අයව රුස්සන්නේ නැති ගතියක් ඇති වෙනවා. බඩු මුට්ටු හොය හොය කෑ ගහන්න සිද්ධ වෙයි. මේ තිබ්බ දේ මේ නැති වෙයි. ඔයාටත් අමතක වෙයි. දරුවන්ට වැඩියෙන් සැරවැර කරයි. දරුවන්ගෙනුත් ඔයාලට චුට්ටක් කරදර ඇති වෙයි. බිරිඳ සැමියා එක්ක වුණත් චුට්ටක් වචන තදින් කතා කරගන්න ඉඩ තියෙනවා. ඉතින් මේ සතියේ පොඩ්ඩක් පෞල් ජීවිතය දුෂ්කර වෙන්න ඉඩ තියෙනවා. ඒ සියල්ලටම හේතුව ඔයාගේ තරහ පාලනය කරන ගැනීම. ඔයා තරහ පාලනය කරගත්තොත් ඔයාට සාමකාමීව මේ සතියේ ඉන්න පුළුවන්. ඔයාට චූට්ටක් තරහ පාලනය කරගන්න කියන එක තමයි මේ කියන්නේ. ඉතින් ආදරය කරන අයට නැති ප්‍රශ්න ඇති කරගෙන ඕම් බොරුවට රණ්ඩු වෙනවා. ඒ කියන්නේ පුංචි පුංචි දේවල්, මේ මැසේජ් එකක් පරක් වුණොත්, කෝල් එකක් පරක් වුණොත්, එන්න පරක් වුණොත්, ඔය මොනවා හරි පුංචි පුංචි දේවල් අල්ලගෙන
අමනාපකම් ඇති වෙනවා රණ්ඩු වෙනවා. නමුත් ඒක පැයයි දෙකයි එහෙම නැත්නම් දවසයි. එච්චර දුර දිග යන ප්‍රශ්න නෙමෙයි. නමුත් පුංචි පුංචි සිදුවීම් නිසා ඔය දෙන්න අමනාප වෙනවා. කෝල් බ්ලොක් කරගන්නවා. ඒ වගේ මොනවා හරි ෆෝන් එක ඕෆ් කරගන්නවා. ඔන්න ඔය වගේ පුංචි පුංචි දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ඔයා තනිකඩ කෙනෙක් නම් මේ සතියේදී ඇත්තටම ඔයාට හිතෙනවා අනේ මට කවුරු හරි හිටියනම් කියලා. තමන්ට තමන් ගැන පුංචි තරහක් දුකක් ඇති වෙන සතියක්. අනිත් අය ගැන ඊර්ෂ්‍යාවකුත් ඔයාට ඇති වෙනවා. තනිකඩ අයට තමන්ගේ තනිකම ගැන පසුතැවීමක් ඇති වෙනවා. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ දුක් වෙන්න එපා. ඒ පසුතැවීම ඇතුලේ තියෙන්නේ සසරේ කරන ලද අකුසල කර්මයක්. ආදරය කරපු අය අතෑරලා ගිහින් තියෙනවා, විරහ වේදනාව විඳලා තියෙනවා, ආදරය නිසා කඳුළු හලලා තියෙනවා. ඔයාට දැඩි කලකිරෙන අතීතයක් තියෙන කෙනෙක්. ඉතින් ඒ අතීතේ යලි යලි මේ සතිය තුලත් මතක් වෙනවා. මතක් වෙලා ඔයා ඒ අතීතය ගැන පසුතැවි තැවි ඉන්නවා. ඉතින් ආදරය කරන ආදරයක් බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට මේ වෙලාවේ තනි වෙලා ඉන්න ඔයාට ආදරය නිසා පුංචි පුංචි හිත රිදීම් මේ සතිය තුල ඇති වෙනවා කියන එක කියන්න ඕන. ඒ වගේම තමයි අධ්‍යාපනය ලබන ඔයාට මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් විභාග වලට පෙනී සිටින අය මේක බලනවා වෙන්න පුළුවන්. ඔයාගේ හිතේ දැන් තියෙනවා බයක්, චකිතයක්. මට හරි වෙලාවට මේ ටික කරගන්න පුළුවන් වේද කියන බය තමයි ඔයාට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට බය වෙන්න එපා. මම ඔයාට විශ්වාසයෙන් කියනවා පේපර් එක අතර ගනිද්දිම ඔයාගේ හිතට පොඩි සැනසීමක් සතුටක් ඇති වෙනවා. අර මෙච්චර දවසක් තිබ්බ බය පීඩණය නැති වෙලා යනවා. අනිවාර්යෙන්ම මේක එහෙම වුණොත් ඔයා පස්සේ දවසක ආවිල්ලා හරි මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඔයාට විභාගය හොඳින් කරගන්න පුළුවන් වෙන ශක්තිය පළවෙනි පේපර් එකෙන්ම ඔයාට ලැබෙනවා. ඒ විශ්වාසය ඔයාට ලැබෙනවා. ඉතින් ඔයාට ඒ නුවණ දැනුම පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ සතිය පුරාම ඔයාගේ තියෙන මේ ප්‍රශ්න ටික තමයි මම ඔයාට කිව්වේ. මේ ප්‍රශ්න ටික විසඳගෙන ඔයාට මේ සතිය හොඳින් මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි සතියෙන් සතියට මේ විදිහට ඔයාට කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් සහ ඔයාගේ ලග්න පලාපල ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි ආයේ හමු වෙමු. ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාට මේ සතියේදී අසනීප තත්ත්වයක් ටිකක් වැඩි වෙනවා. සෙම් ආශ්‍රිත රෝග, හිසේ කැක්කුම්, උණ සම්ප්‍රදිශාව එහෙමත් නැත්නම් ඔයාට මොනවා හරි නිදන්ගත රෝගක තිබ්බනම් ඒ අසනීප තත්ත්වය ටිකක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. කරන්න හිතාගෙන හිටපු වැඩ ටික මේ සතියේදී කරගන්න අපහසු වෙනවා. ඔයා මේ සතියේ කරනවා කියලා හිතාගෙන හිටපු වැඩ ටික මේ අසනීප ගති නිසා ඔයාට චුට්ටක් කල් යනවා. මේ ඔයාගේ අසනීප ගතියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පවුලේ සමීපතමේගේ අසනීපයක් නිසා හරි ඔයාට කරන්න හිටපු වැඩ ටික කල් යනවා කියලා කියනවා. සතිය තුල ඔයා ප්ලෑන් කරපු වැඩ ටික කරගන්න පුංචි ප්‍රමාදයක් ඔයාට ඇති වෙනවා. ඉතින් ඒ වගේම තමයි රැකියාවෙන් නිවාඩුවක් අරන් විවේකීව ටිකක් ඉන්න පුළුවන්කම ලැබෙනවා. වෘත්තීය පැත්තෙන් ඔයාට පොඩි නිවාඩුවක් ලැබෙනවා. කාර්යබහුලකම අඩු වෙනවා. ඔයාට ටිකක් විවේකීව ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඔයාගේ පවුලත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඔයාට කොහේ හරි අර මේ දානමය පින්කමකට සහභාගී වෙන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ඔයාට මේ සතියේදී පිනට දෙයක් දෙන්න පුළුවන්කම ලැබෙනවා. මේක කෙනෙකුට ආහාර වේලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුගී කෙනෙකුට මිල මුදලක් වෙන්න පුළුවන්. පුංචි දරුවෙකුට ඇඳුමක් පැළඳුමක් වෙන්න පුළුවන්. මොනවාම හරි ඔයා මේ සතියේදී පුණ්‍ය කර්මයක් ඔයාට පින් ඇති දෙයක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට නිතරම කුරුල්ලෝ පෙනේවි. ඔයා මේ සතියේදී නිතරම ඒන්ජල් නම්බර් දකීවි, සමනලයෝ දකීවි. විශ්වය ඔයාට අමුතු දෙයක් කියන්න සූදානම් වෙනවා. ඔයාටම දැනේවි මේ විශ්වයේ මොකක් හරි මා වටා මොනවම හරි දෙයක් සිද්ධ වෙමින් පවතිනවා කියලා. ඔයාට ටිකක් ඒක දැනෙන්න ගන්නවා. ඔන්න ඔයාට මේ සතියේදී විශේෂ කෙනෙක් හමු වෙනවා කියලා කියනවා. මේ කෙනා කාලයක් තිස්සේ ඔයාව හම්බ වෙන්න ප්ලෑන් කරගෙන හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේ හරි දුරක ඉඳලා ඔයාව බලන්න එන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමමත් නැත්නම් එකපාරටම අහම්බෙන් ඔයාට මුණ ගැහෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ කෙනා මොනවා වුණත් ඔයාගේ ජීවිතේට ලොකු සම්බන්ධයක් තියෙන කෙනෙක්. මේ කෙනා ඔයාට ආයෙ මතක් කර කර මෙයා ගැන කල්පනා කරන්න පුළුවන් විදිහේ මතකයක් දෙන කෙනෙක්. මේ සතියේදී ඔන්න ඒ වගේ විශේෂ කෙනෙක් ඔයාට මුණ ගැහෙනවා කියන එක කියන්න ඕන. ඉතින් මූල්‍යමය අතින් ඔයාට අඩුපාඩුවක් නැහැ. සල්ලි ටිකක් තියෙනවා. ඔයාගේ දේවල් කරගන්න, ඒ වගේම කාට හරි තෑග්ගක් අරන් දෙන්න, ආස දෙයක් දෙන්න, දානකට, පින්කමකට මොනවා හරි දෙයක් දෙන්න, කෙනෙකුට දෙයක් අරන් දෙන්න. ඒ වගේ ඔයාගේ අතේ මුදලක් තියෙනවා. ඉතින් ඔයා මේ සතියේ සැලුන් එකට යන්න වගේ එහෙම හිතාගෙන ඉන්නවා නම් ඔන්න ඒකට
ඔයාට අවස්ථාව තියෙනවා සහ ඔයා යන්න බලාපොරොත්තු වෙනවා මේ සතියේදී හේතුව ඔයාගේ කොණ්ඩේ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන කෙනෙක්, ඔයාගේ රූපය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන කෙනෙක්. ඒ නිසා ඔයා සැලුන් එකට යන්න ඉඩ තියෙනවා. පෞල් ජීවිතය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් ඔයාගේ හරි පවුලේ කෙනෙක්ගේ හරි අසනීප තත්ත්වය නිසා පොඩ්ඩක් පවුල ඇතුලේ අර කලින් තිබ්බ වාතාවරණය නැහැ, පොඩි උණුසුම් වාතාවරණයක් තියෙනවා. ඒ වුණත් අර අසනීප නිසා ඇතිවෙන ගැටලු නිසා මිස නැත්තම් ඔයාට පෞල් ජීවිතය ඇතුලේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට කෑම අරුචියක් ඇති වෙනවා. නිතරම කෑම එළියෙන් ගන්න පුළුවන් වෙනවා. ඔයාට මේ සතියේ හේතුව ඔයාට ගෙදර කෑම පිස ගන්න විදියක් නැති වෙන හැම නැත්තම් නිතරම පිටින් එළියෙන් කෑම කන්න අවස්ථාවක් ඔයාට තියෙනවා. ඉතින් කෑමට තියෙන ප්‍රියතාවය නැති වෙලා යනවා කියලාත් කියනවා. ඒ වගේම තමයි ඇඹුල් දේවල් ඔයාට මේ සතියේදී කන්න පුළුවන්කම ලැබෙනවා. ඇඹුල් රස තියෙන දෙයක් කාලා බලන්න ලැබෙනවා. ආදරය කරන අයට ඔන්න තෑගි භෝග ලැබෙනවා කියලා කියනවා. ගමන් බිමන් යන්න ලැබෙනවා. ආදරය කරන කෙනත් එක්ක ටිකක් කාලය වැය කරලා ඉන්න. එයත් එක්ක කාලය ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාගේ ආදරය සුන්දරව විඳින්න පුළුවන් වෙන සතියක් තමයි මේ සතිය. ඔයාට තෑගි භෝග ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට එයත් එක්ක ටිකක් වැඩිපුර ඉන්න, වැඩිපුර කතා බහ කරන්න කාලයක් ඔන්න හම්බ වෙනවා. තනිකඩව ඉන්න ඔයාට ඔන්න ක්‍රෂ් එක ගැන හිත ඉන්න ඔයාට නෝ කොන්ටැක්ට් සිටුේෂන් එකක ඉන්න ඔයාට මේ සතියත් කලින් සති වගේම නිකම්ම ගෙවිලා යනවා. නමුත් නිකන් ගෙවිලා යන්නේ නැහැ. ඔයාගේ හිතේ තියෙන වේදනාවල් දුක් පහුගිය සතියට වඩා මේ සතියේදී ටිකක් අඩු වෙලා යනවා. ඔයාට දැන් මේක ඇති වෙනවා. ඔයා නෝ කොන්ටැක්ට් ඉන්න කෙනෙක් නම් මොනවා හරි ප්‍රශ්නයකට තරහ වෙලා ඔන්න දෙපැත්තේ ඉන්න දෙන්නෙක් නම් ඔයා යාට මේක තේරුම් කරන්න උත්සාහ කරනවා ඔයා තේරුම් ගන්න නැත්නම් ඔන්න මේ සතියේදී ඔයා තීරණය කරනවා මම මේක අතෑරලා දානවා, මේක වැඩක් නෑ, මමත් මගේ පාඩුවේ ඉන්නවා. සතියේ මැදි හරියේදී ඔයාගේ හිත හදාගෙන තීරණයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. තවත් මම මේක ගැන හිත ඉඳලා වැඩක් නෑ, මම මගේ හිත හදාගෙන මගේ පාඩුවේ ඉන්නවා කියලා දැඩි තීරණයක් ගන්න ඔයාට ඔන්න මේ සතියේදී පුළුවන්කම ලැබෙනවා. ඉතින් අධ්‍යාපනයේ ලබන අයට මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න පෙනී සිටින අයට වගේම වෙනත් විභාග වලට පෙනී සිටින අයටත් ඔන්න දැන් හැමදේම අමතකයි. පාඩම් කරපුවා අමතකයි. දැන් ඔයා හිතනවා පාඩම් කරපු කිසි දෙයක් මගේ මතකේ නෑ, මට විභාග ලියා ගන්න බැරි වෙයි කියලා ඔයා දැන් වෙවුලනවා, බයේ ඉන්නවා. නමුත් කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා පාඩම් කරපුවා ඔයාගේ මතකෙන් ගිලිහිලා නෑ. ඒවා මොලේ තැම්පත් වෙලා තියෙනවා. ඒවා එළියට එන්නේ ඔයා සංසුන් වුණාම. ඔයා කලබල වුණාම මේ දේවල් එළියට එන්නේ නෑ. ඔයාට මේ දේවල් එළියට ගන්න නම් ඔයා සංසුන් වෙන්න ඕන. පේපර් එක අතට ගත්තු ගමන් බය වෙලා වෙවුලලා ඇඟ සීතල වෙලා දාඩිය දාලා ඒවා වෙන්න යන්න එපා. පේපර් එක අතට ගත්තු ගමන් ඔයා සංසුන් වෙන්න. චුට්ටක් ඇස් දෙක වහගෙන මම මේ පේපර් එක හොඳින් ලියනවා කියන එක හිතට ගන්න. අන්න එතකොට ඔයාගේ අත දිගේ ඔයාට උත්තර ගලාගෙන එන බව ඔයාට දැනේවි. ඉතින් ඔයා මේ බය මුලින්ම නැති කරගන්න කියන ඉල්ලීම මම විශේෂයෙන් කරනවා. ඉතින් ඔයාට මේ සතිය ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබේවා, ජයග්‍රහණම ලැබේවා. සෞඛ්‍ය තත්ත්වය අතින් ඔයාට ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ලැබේවා. ඔයාගේ ලෙඩ රෝග සියල්ල සුව වෙලා ඔයා නිරෝගී වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඉදිරි සති ගැන මම නිතරම වීඩියෝ ගෙන ඒ වගේම ලග්න පලාපල ගෙන ඔයාලට දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න පුළුවන්. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න. ඔන්න ඉතින් ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයා දැන් ඉන්නේ ප්‍රශ්නයකද? එහෙම නැත්නම් මොනවා හරි දුකකද? හැමදේම තිබිලත් ඔයාට ඔයාලගේ මොනවත් නැහැ කියලා දැනෙනවද? මොනවා හරි පාළුවක් තනිකම ඒ වගේම ඔයා නිකන් ඕනටත් වඩා හැම දෙයක් ගැනම හිතන කල්පනා කරන කෙනෙක්ද? පුංචි දෙයක් ඇත්තේ ඔයාට ගොඩාක් දුර හිතන්න කල්පනා කරන්න. ඉතින් මම ඔයාට කියනවා වැඩිය හිතන්න එපා. ඔයාට තනිකම පාළුව මේ සතියේ තදට දැනෙනවා. ඔයාට වේදනාවල් දැනෙනවා. නමුත් ඔයාට මේ සතිය ධෛර්ය සම්පන්නව ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඔයා නිතරම ෆෝන් එක බල ටීවී එක බල කාලේ නාස්ති කරන කෙනෙක් නම් ඔන්න ඔයාට මේ සතියේදී අදහසක් පහළ වෙනවා මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ, මම මොනවා හරි කරන්න ඕන. එහෙම හිතලා ඔයා මොනවා හරි ඉදිරි අධ්‍යාපන කටයුත්තකට හරි එහෙම නැත්නම් මොනවා හරි ඔයාගේ දියුණුව වෙනුවෙන් කරන්න පුළුවන් ව්‍යාපාරයකට හරි මුල්‍ය ආයෝජනයකට හරි අඩුම තරමේ ඔය මල් හදන්න මහනගොතන වැඩ කරන්න එහෙම නැත්නම් අඩුම තරමේ ඔයා පිරිමි ළමයෙක් නම් ඔය YouTube එකට වීඩියෝ හදන්න හරි මොනවාම හරි දෙයක් ගැන ඉගෙන ගන්න ඕන කියලා ඔයාට හිතක් පහළ වෙනවා. ඔයා මේ ෆෝන් එක ඔබ නිකන් පොත් කියව ඔයා අර
කාලේ නාස්ති කරපු කෙනෙක් නම් ඔයාට මේ දේ පත්තර බල අනවශ්‍ය දේවල් කර කාලේ නාස්ති කරපු කෙනෙක් නම් ඔයාට වගකීමක් ඇති දෙයක් කරන්න ඕන කියන හැඟීමක් පහළ වෙන සතියක්. ඉතින් මේ සතියේදී ඔයාට කරන්න පුළුවන් දේවල් ගොඩාක් යෙදෙනවා. ඒ කියන්නේ ඔයා තොරතුරු හොයනවා. ඔයා මිත්‍රෝ වැඩිපුර අසුරු කරනවා මේ සතියේදී. යාළුවෝ ආශ්‍රය කරනවා, එයාලත් එක්ක කතා කරලා අදහස් ගන්න, ඔයාට ඔයාගේ හිතේ තියෙන දේ තව කෙනෙක් එක්ක කියලා එයාගෙන් අදහස් උපදෙස් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයා ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම ඔයාගේ හිතවත් සමීපතම මිතුරන් එක්ක එහෙම නැත්නම් ඥාතියෙක් එක්ක කායෙක් හරි මේ සතිය ඇතුළත කතා කරනවා කියලා කියන්න ඕන. ඒ වගේම තමයි පෞල් ජීවිතය ගත්තොත් හිතට දුකක් ඇති වෙනවා. ඔයා තුල මේ දරුවෙක් ගැන හරි, බිරිඳ ගැන හරි, සැමියා ගැන හරි, දෙමව්පියෝ ගැන හරි අනියත බියක් ඇති වෙනවා. මොනවාම හරි දෙයක් ගැන එක්ක ඔයගොල්ලන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන, එහෙම නැත්නම් දෙමව්පියන්ගේ අසනීපයක් ගැන, සැමියාගේ බිරිඳගේ අසනීපයක් ගැන මොනවාම හරි දෙයක් ගැන, එහෙම නැත්නම් පවුලට තියෙන මූල්‍යමය ප්‍රශ්නයක් ගැන හරි ඔයා අනියත බියක් ඇති කර ගන්නවා. ඔයා මේ සතියේ හරිම බයෙන් ඉන්නවා. ඔයාට ඒ නිසාම නින්දෙදි තිගැස්සීම් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔයාට නොයෙක් රෝගාබාධ ඇති වෙන්න තියෙනවා. කකුල් වල ආබාධ, කකුල් ලිදිමෙනවා, කොන්ද ආශ්‍රිත රෝග. ඒ වගේ ඔයාට මොනවාම හරි ලෙඩ රෝග ටිකකුත් ඇති වෙනවා කියලා කියන්න ඕන. ඔයා රැකියාව කරන කෙනෙක් නම් ඔයන්න රැකියා ස්ථානයේ ඔයාට ටිකක් ගැටලු ඇති වෙනවා. ඔයාට හොඳ පුණ පෙන්නගෙන හොඳින් කතා බහ කරගෙන ඉන්න කවුරුම හරි කෙනෙක් ඔයාට විරුද්ධව හතුරුකනුත් කරනවා කියන එක කියන්න ඕන. සමහර විට මේ කෙනා කවුද කියලා ඔයා දන්නවා. මේ සතියේදී ඔයාට එයාගේ නපුරුකමක් නරක ක්‍රියාවක් ගැන හරියටම දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මූල්‍යමය අතින් ඔයාට මේ සතියේදී ඔයාට මුදල් ටිකක් අඩුපාඩු වෙනවා. ඔයා තැම්පත් කරලා තියෙන මුදල් එක්ක ඔයාට එළියට ගන්න වෙනවා. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් ණය මුදලක් හරි ගන්න සිද්ධ වෙනවා. පොලියට ගන්න සිද්ධ වෙනවා. එහෙමත්ම නැත්නම් රත්තරන් බඩුවක් හරි උකස් තියලා ඔයාට අත්‍යවශ්‍ය කරන හදිසි මුදලක් ලබා ගන්න සිද්ධ වෙනවා. ආදරය කරන අයටත් පුංචි විරුද්ධකම් බාධාවල් ඇති වෙනවා. මොකද ඔය දෙන්නගේ ආදරය ගැන ගෙවල් වලින් ඔයාලගේ දෙමව්පියන්ගෙන් අකමැතිකම් විරුද්ධකම් ඇති වෙනවා නම් ඒ ප්‍රශ්නය අරබලා ඔයාලා දෙන්න අතරත් ප්‍රශ්න ඇති වෙනවා. ඔය දෙන්නගේ සම්බන්ධය නිසා පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ ඒක ගෙදර අයට ආරංචි වෙලා හරි කාට හරි දැනගන්න ලැබිලා හරි නැත්නම් ඔය දෙන්න පාසල් යන වයසේ දරුවෝ නම් ඔයගොල්ලන්ගේ ගුරුවරු දැනගෙන හරි මොනවම හරි දෙයක් නිසා ඔය දෙන්න අතරත් ටිකක් බහින් බස්සීම් ඇති වෙනවා කියන එක කියන්න ඕන. ඒ වගේම තමයි තනිකඩව ඉන්න ඔයාට ඔන්න විවාහ යෝජනා එහෙම මංගල යෝග එහෙම බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට විවාහයට සුදුසු විදිහේ ආදරවන්තියෝ හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාට කේන්දරයට ගැලපෙන විදිහේ ආදරවන්තියෝ අනාගත සහකරු සහකාරිය මුණ ගැහෙන්න ඉඩ තියෙනවා. නෝ කන්ටැක්ට් ඉන්න අයට විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඔයා මේ සතියේදී එයා පස්සෙන් යන්න එපා. බලෙන් එයාට කතා කරන්න උත්සාහ කරන්න එපා. බලෙන් එයාව හොයාගන්න, එයා ගැන තොරතුරු හොයන්න උත්සාහ කරන්න එපා. මොකද ඒකෙන් ඔයාගේ තත්ත්වය චුට්ටක් අඩු වෙනවා. ඒ නිසා එයා ඔයාව ගණන් ගන්න නැති තත්ත්වයට එනවා. ඒ නිසා නෝ කන්ටැක්ට් ඉන්න කිසිම කෙනෙක් එයා ඔයාට කතා කරනකම් බලෙන් එයත් එක්ක කතා කරන්න යන්න එපා. ඉස්සර වෙන්න යන්න එපා. ඔයා වැරදි නැත්තම් එයාට එයාගේ වැරද්ද තේරුම් ගන්න අවස්ථාවක් දෙන්න. ඔයා මේ සතියේදී ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන. මොකද මේ සතියේදී ඔයාගේ හිත තදින්ම එයා නිසා රිදෙන්න ඉඩ තියෙනවා. ආදරය කරලා අන්තිමට දුක් විඳින්නත් අවශ්‍ය නැහැනේ. ඔයා වැරදකුත් කරලා නැතුව. ඒ නිසා තදින්ම හිත රිදෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සතියේදී ඔයා කල්පනාකාරී වෙන්න මං කියන විදිහට ඒ දේ කරන්න එපා. ඒ වගේම තමයි මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින චූටි දූලා පුතාලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන විභාග වලට පෙනී සිටින අය වෙන්න පුළුවන්. ඔයාලා දැන් ලෑස්ති විභාගෙට. කිසිම ප්‍රශ්නයක් නැහැ. පාඩම් කරලා දැන් ඔයා කිසිම බයක් නැතුව එඩිතරව ඉන්නවා. මම හොඳට විභාගය ලියනවා කියන තැන ඉන්නවා. ඉතින් බය වෙන්න එපා. දෙවියන්ගේ ආශිර්වාදයේ පිහිට රැකවරණය ඔයාට තියෙනවා. මගේ ආශිර්වාදයත් සහ මේ විශ්වයේ ආශිර්වාදයත් ඔයාට තියෙනවා. ඔයාට ඔයාගේ මේ විභාගය සාර්ථකව ජය ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයාගේ සියලු අධ්‍යාපන කටයුතු මේ සතියේදී සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. අධ්‍යාපනයේ තිබ්බ පීඩනය ඔයාට නැති වෙලා යන සතියක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් විභාග තිබිලා විශ්වවිද්‍යාල විභාග හරි ඉවර වෙලා ඔයාට මේ කාලේ නිදහසේ ප්‍රීතියෙන් සතුටෙන් ගත කරන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඉතින් ඔයාගේ මේ සතියේ සියලු කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඉදිරි සතිවලත් ඔයාට දිගට මේ වීඩියෝ බලන්න පුළුවන්, ලග්න පලාපල බලන්න පුළුවන් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න.